හායි ගයිස් කොහමද බලන්න ඉතින් මම උදේ පාන්දර යන්නකොද කියලා මෙතන වෙලා මම ඔයාලට පෙන්නනවා ඒක පේන්නේ නැතුව ඇති උදේ 5:00ට මම ආවේ ඊට පොඩි වැස්සක් ආවා මම ඉතින් මෙතන නැවතිලා හිටියා යාළුවෙකුත් එන්න හිටියා මාත් එක්ක යන්න එයාත් එනකන් එතනලා හිටියා ඉතින් ටිකක් වෙලා එයාට පරක් වුණා එන්න මොනවා කරන්නද හරි ඉතින් යාළුවත් ආවා අන්තිමට ටිකක් දවල් වුණා අපි යනකොට ගොඩක්ම පරක් වෙලා තිබුණේ අපි ඉක්මනට ගියා අපි මුලින්ම ආවේ අලුත්ගම කොහොම ඔයාලා දන්නවා අපි කොහෙද යන්නේ කියලා අපි ආවේ අලුත්ගම කන්ද විහාරේ ඉතින් මේ වගේ ලස්සන තැනක් බලන්න අපි හැමෝම ආසයි මේ වගේ තැනකට ගියාම හිතට දැනෙන නිදහස කියලා නෙම කරන්න බෑ යන්න ආසාවෙන් ඉඳපු තැනක් අපි ගියේ නඩේ අපි යන ගමන් තමයි මෙතනට ගියේ ඔයාලට විස්තරට මම කියන්නම්කෝ අපි යන්න ගියේ ඔයාලා හැමෝම දන්න ඉතින් ගලේ දේවාලය ගොඩක් කට්ටිය එතනට යනවා එනවා අපි යන ගමන් තමයි ඉතින් අලුත්ගමට ගිහිල්ලා කන්ද විහාරයත් වැඳ පුදාගෙන එතන ටිකක් වෙලා ඉඳලා නිදහසේ පොඩ්ඩක් හිටියා ඉතින් දීප කට්ටිය දන්නවා එතන ඉතින් මේ වගේ නිස්කලංක තැනකට ගියාම හිතට දැනෙන නිදහස මානසික නිදහස කියලා නෙමෙයි කරන්න බෑ ඉතින් බලන්න අපි දෙන්න මේ කොහෙද යන්නේ කියලා මම හිතන්නේ මේ ගියේ කළුතර අපි ඉතින් කළුතර කිව්වම ඔයාලා ඕන කෙනෙක් දන්නවා කළුතර සාමාන්‍යයෙන් මොකද්ද ප්‍රසිද්ධ තැනකට තියෙන්නේ ඉතින් අපි යන්නේ මේ කළුතර බෝධිය වඳින්න එතනට නොගියපු කෙනෙක් නැහැනේ සාමාන්‍යයෙන් මම මෙතන යන ගමන් මල් ටිකක් ගත්තා බෝධියට අරන් යන්න එක්කෙනෙක්ගෙන් ගත්තම හැමෝම කියනවා අපෙනුත් මල් ගන්න කියලා හැමෝගෙම මල් ගන්න ඕනේ නැහැ ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ කළුතර නොවන කෙනෙක් නැහැනේ මම ඔයාලට පොඩි විස්තරයක් කියන්නම් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ සුන්දර කළුගම් කොමලි අභ්‍යස තේජස්වී ලෙස නැගී සිටින කළුතර සුදු චෛත්‍ය රාජාරන් වහන්සේ සහ ඓතිහාසික කළුතර බෝධීන් වහන්සේ ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ විතරක් නෙවෙයි මේ මග ගමන් කරන දහස් සංඛ්‍යාත ජනයාගේ නමද ගෞරවාදයට පාත්‍ර වෙච්ච අතිපූජනීය පින්බිමක් මම ඉතින් ඔයාලට පොඩි විස්තරයක් කියන්න මම ලොකු විස්තරයක් දන්නේ ඉතින් එතන මම හිතන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලය දක්වා යන ඉතිහාසයක් තියෙනවා ඔයාලා දන්නවා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හටගත් ප්‍රථම බෝධි අංකුර 32කින් එකක් ඒ කියන්නේ දෙතිස් පළරුව බෝධීන් වහන්සේ නමක් මෙතන වැඩ සිටිනවා ඒ වගේම තමයි පෘතුගීසි ලන්දේසි වගේ විදේශීය ආක්‍රමණිකයන්ගේ කාලවකවානුවලදී මේ භූමිය යුද බලකොටුවක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඔයාලා ඒක දන්නවද? ඒ හැම අභියෝගයකින්ම බෝධීන් වහන්සේ ආරක්ෂා වුණේ මේ පින්බිමේ තියෙන හාස්කම් නිසා. ඉතින් මගේ වොයිස් එක ගැන පොඩ්ඩක් එච්චර හිතන්න එපා මම දෙඩ වෙලා ඉන්නේ. මම ඒ වෙලාවේ වීඩියෝස් ගන්න ගමන් තමයි වොයිස් කරේ. ඒත් මම හිතුවා පස්සේ මේකට වොයිස් එකක් දාන්න ඕන කියලා. මොකද වාහන වල සද්දවත්ත් එක්ක ඇහෙන්නේ නැති වෙයි කියලා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මේ Days of Lasa YouTube channel එක subscribe කරන්න. මේකේ දාන පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න. යාළුවන්ට බලන්න ඔයාලගේ. හරි ඉතින් අපි මෙතනින් ඉස්සරහට ගියා එමෙට. එතන බලන්න ලස්සන එක් පසකින් තියෙනවා චෛත්‍ය රාජාරන් වහන්සේ සහ අනෙක් පස බෝධීන් වහන්සේ නම. මේ වගේ දෙයක් ඇහැට දකිනකොට එන සැනසීම ඔයාලටත් දැනලා තියෙනවද? ඒ ගැන ඉතින් පහලින් කමෙන්ට් කරන් යන්නකෝ. අපි ඉතින් ඊට පස්සේ මෙතන ඇතුළට ගිහිල්ලා එතනින් ඔය යාළුවෝ යනවාට පේනවා ඇති. එතනින් ගිහලා සෙරෙප්පු තියලා අපි ගියා චෛත්‍ය වඳින්න. මට ඇතුලේ වීඩියෝස් ටික ගන්න අමතන ඔයාලට පෙන්නන්න මොකද චෛත්‍ය ඇතුලේත් වීඩියෝ කරන්න එපා කියලා බෝඩ් එකක් දාලා තිබුණා. ඉතින් මේ පේන්නේ එහා පැත්තේ තියෙන බෝධි රාජානන් වහන්සේ. මෙතන පාර යටින් යන්න පුළුවන් ඔයාලා දන්නවා ඇති. අපි ඉතින් එතනින් ගියා. බලන්නකො ඉතින් කොච්චර ලස්සනයිද නේ. මේ වගේ තැනකට ගියාම හිතට පුදුම නිදහසක් දැනෙනවා.
පස්සේ අපි එතනත් වැඳ පුදාගෙන එනකොට බලන්නකො අපිට හම්බුණා යාළුවෙක්. කවුද බලන්නකො එහෙම. හරි ෂෝක් අනේ. බලන්න පිටින් ගියා. කවුද ඉන්නේ? පුතා ඉන්න මේකේ? කො? කොනෑනේ. සාමුණ දැක්කේ නෑ බං. හරි ඉතින් අපි ඊළඟට ආවේ කොහෙද කියලා බලන්න. ඔයාලා පුළුවන් නම් කියන්නකෝ. පුළුවන් නම් කියන්න බලන්න මේ කොහෙද කියලා. අපි ඊළඟට ආවේ කැලණිය. ඉතින් මම මෙතන මල් ටිකක් ගත්තා. ඔය ඉන්නේ අපේ නඩේ ආපු කට්ටිය ටිකක්. අපේ යාළුවෝ බලන්නනේ. හරිම ලැජ්ජයි ඒගොල්ලෝ. හරි ඉතින් අපි බලමු ඇතුළට ගිහිල්ලා ටිකක්. මා යාළුවා ඉතින් යනවා. අනිත් අය ආවේ නෑ අපිත් එක්ක යන්න. අපිත් එක්ක ගියා. ඒගොල්ලෝ අපිට කලින් ගියා ඉතින්. හරි ඉතින් වීඩියෝ එක බලන ගමන් ඔයාලා මේ විස්තර ටිකක් අහන්නකෝ. කැලණිය පුදුම ගැන මම ඔයාලට පොඩි විස්තරයක් කියන්නම්. ඉතින් බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග කැලණියට වැඩම කළේ මණියක්කිත නාරජුගේ ආරාධනාවට අනුවයි. උන්වහන්සේ ධර්මය දේශනා කිරීමට වැඩ සිටි මැණික් පුටුව නිදන් කරලා මේ අලංකාර ධාන්‍යාකාර චෛත්‍ය රාජයන් වහන්සේ නිර්මාණය කරලා තියෙනවා. සතවර්ෂ ගණනාවක් පුරා විදේශීය ආක්‍රමණ හමුවේ විනාශ වෙලා ගියත් සිත අදාහගත නොහැකි හාස්කම් සහ අභිමානයක් එක්ක මේ පුණ්‍ය භූමියේ අදටත් අපේ හදවත් නිවාස අනසනවා. ඒ වගේම තමයි කැලණි විහාරය කියන්නේ පූජනීය ස්ථානයක් විතරක්ම නෙවෙයි. ඔයාලා දන්නවද ඒකට මොකක්ද හේතුව කියලා? මේ ටික බලලා ඉන්නකෝ ඉස්සෙල්ලා ඉතින්. හරි මම ඉස්සෙල්ලා කිව්වේ කැලණිය කියන්නේ පූජනීය ස්ථානයක් විතරක්ම නෙවෙයි. ඒ මොකද කියලා ඔතන ඇතුළට ගියාට පස්සේ බලන්නකෝ. හෙළ කලාකරුවාගේ අභිමානීය ලෝකයට කියාපාන කලාගාරයක් තමයි කැලණිය පූජනීය ස්ථානය. මෙහි ඇති සුවිශේෂ ගල් කැටයම් වගේම ප්‍රකට චිත්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් මහතාගේ සුරතින් ඇඳුණු බිතු සිතුවම් දකින ඕනෑම කෙනෙකුගේ නෙත් සිත් මන්මත් කරවන සුළුයි. ලංකාවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩම්මන දර්ශනය, දන්ත ධාතුන් වහන්සේ වඩම්මන දර්ශනය වගේ ඓතිහාසික අවස්ථා ඒ සිතුවම් අතර ජීවමානව බලා ගන්න පුළුවන්. ඒ ටික ඔයාලට වීඩියෝ එක ඉස්සරහට බලා ගන්න පුළුවන්. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩම්මන ඒ සිතුවම
හරි කන්දේ විහාරෙත් වැඳගෙන කළුතර බෝධීන් වහන්සේත් වැඳගෙන කැලණිය රජමහා විහාරෙත් වැඳගෙන අපි ඊට පස්සේ යන්නේ මේ ඔයාලා හැමෝම දන්න මිනුවන්ගොඩ ප්‍රදේශයේ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ සහ මුළු ලංකාවෙම ජනප්‍රිය ජනතාව අතර ජනප්‍රිය ප්‍රසිද්ධ පුදුමාකාර හාස්කම් සහ අනුවස් තියෙන පින්බිමකට. ඉතින් මේ විස්තර කියද්දි මේ වටපිටාව දකිනකොට ඔයාලා දන්න එතන මොකද්ද කියලා. ඒ තමයි අස්ගිරිය ශ්‍රී ගම්භාර සෝනියම් දේවාලය. අපි අන්තිමට ගියේ එතනට. ඉතින් බලන්නකො පොඩ්ඩක් මේ විස්තර. හරි ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන ගමන් මේ විස්තර ටිකත් ඔහම අහන්නකෝ. අවංක හදවතින් පිහිටක් පතා එන බැතිමතුන්ගේ දුක් ගැනවිලි කිසි විටකත් හිස් අතින් නොයවන සතර දිග්භාගයේම ජනතාවගේ ගෞරවාදයට සහ භක්තියට පාත්‍ර වෙච්ච අතිශය හාස්කම් පිරුණු පින්බිමක්. ඒ තමයි මිනුවන්ගොඩ අස්ගිරිය පිහිටි ඓතිහාසික ශ්‍රී ගම්භාර සෝනියම් මහා දේවාලය. ගම්දනව් රකින යුක්තිය පසිඳලන ගම්භාර දෙවිඳුන්ගේ දිව්‍යමය බලය පිරුණු මේ භූමිය අදටත් දහස් සංඛ්‍යාත ජනයාගේ එකම සරණයි. ලංකාද්වීපයේ ගම් නියම් ගම් පාලනය කරන සුදු අස්වාහනයකින් රන් තලප්පාවක් බැඳ රාත්‍රී කාලයට වීදි සංචාරය කරනවා යැයි විශ්වාස කරන සෝනියම් දෙවිඳුන් නොහොත් ගම්භාර දෙවිඳුන් උදෙසා තමයි මේ පූජනීය දේවාලය කැප කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය තමන්ගේ ව්‍යාපාරික දියුණුව රැකී රක්ෂා බලාපොරොත්තුවෙන් පවුලේ ආරක්ෂාව වෙනුවෙන් ඒ වගේම නොයෙකුත් අසාධාරණකම් හමුවේ අසරණ වෙන මිනිස්සු මෙහි පැමිණලා සෝනියම් දෙවිඳුන් ඉදිරියේ කන්නලව් කරලා පඳුරු බැඳලා පොල් ගසා ඉල්ලන පිහිට කිසිම දවසක වැරදිලා නැහැ කියලයි මෙහි එන බැතිමතුන් පවසන්නේ. දන්නෙම නැතුව වීඩියෝ එකත් අවසානයටම ඇවිල්ලා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, අනිත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් bye bye.